ඔයා YouTube TikTok ඒ වගේම Facebook එකට වීඩියෝ නිර්මාණය කරන කෙනෙක් නම් ඔයා දැනටම භාවිතා කරන්නේ ගොඩක්ම ලේසියෙන් අපිට වීඩියෝ එකක් නිර්මාණය කරගන්න පුළුවන් විදිහේ තියෙන CapCut කියන මෘදුකාංගය වෙන්න ඇති කියලා මම හිතනවා. මම අද වීඩියෝ එකෙන් කතා කරනවා ඔයාලා මේ දවස්වල දන්නවා ඇති දැනටමත් CapCut එකේ වීඩියෝ එකක් නිර්මාණය කරගන්නකොට ගොඩක් ඇඩ් ප්ලේ වෙනවා. ඒ වගේම ගොඩක් අයිටම් මම උදාහරණයක් විදිහට අපි හිතමු තීම්ස් එකක් ඩවුන්ලෝඩ් කරගන්නවා නම් ඒ වගේම කොපිරයිට් නැති මියුසික් එකක් ගන්නවනම් මෙන්න මේ හැම අයිටම් එකක්ම තියෙන ප්‍රෝ ඒ කියන්නේ මුදල් ගෙවලා අපිට ලබා ගන්න සේවාවක් විදිහට තමයි දැන් CapCut එක තියෙන්නේ. කිසිම මුදල් ගෙවීමක් නැතුව ඒ වගේම ඇඩ් ප්ලේ වෙන්නේ නැතුව ඔයාට වෙනදා විදිහටම CapCut යූස් කරන්න පුළුවන් ක්‍රමවේදයක් ගැන තමයි මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. අද වීඩියෝ එකට ආව සාදරයෙන් පිළිගන්නවා. මම වීඩියෝ එක ආරම්භ කරනකොටම කිව්වා කිසිම ඇඩ් ප්ලේ වීමක් නැතුව ඒ වගේම ප්‍රෝ අයිටම් ඒ වගේම අපිට පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් මියුසික් මෙන්න මේ සියල්ලම අපිට වෙනද වගේ සාමාන්‍ය පරිදි වැඩ කටයුතු කර ගැනීමේ හැකියාවක් තියෙන CapCut ඇප්ලිකේෂන් එකක් නිවැරදිව කිසිම මුදල් ගෙවීමක් නැතිව අපිම ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියලා තමයි මම අද වීඩියෝ එකකින් කතා කරන්නේ. මම ඒ සඳහා ඔයාලට මම වීඩියෝ එක ආරම්භ කරනකොටම කියවා වගේම ඒ සියල්ලම අපිට ගන්න පුළුවන් ඔයාලට මතක ඇති. ඔයා CapCut ඇප්ලිකේෂන් එක කලින් ඉඳලා යූස් කරපු කෙනෙක් නම් අපි කලින් භාවිතා කරපු ඇප්ලිකේෂන් වල කිසිම ඇඩ් ප්ලේ වීමක් එහෙම නැත්නම් ස්ටිකර් එකක් අපි ගන්නවා නම් ඒකට ප්‍රෝ අයිටම් වෙනවම තියෙනවා. ඒ වගේම අපිට ස්ටිකර් වලට අපිට නොමිලේ ලබා ගැනීමේ හැකියාවක් තියෙන ස්ටිකර්ස් වෙනවම තියෙනවා. මෙන්න මේ විදිහට තියෙන all vision එකක් කොහොමද නිවැරදිව ඩවුන්ලෝඩ් කරගන්නේ කියලා තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට පැහැදිලි කිරීමක් කරන්නේ. මම ඒ සඳහා Chrome කියන බ්‍රවුසරය තමයි භාවිතා කරන්නේ. ඒ වගේම ඔයාලටත් පුළුවන් ඔයා ගාව තියෙන ෆෝන් එකේ වෙබ් බ්‍රවුසර් එකක් ඕපන් කරගන්න. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට සර්ච් කරගන්නවා CapCut all vision APK කියලා. ඔයාලට පේන ඇති මම මේක වෙනමම ඩිස්ප්ලේ කරලා තියන්නම්. මෙන්න මේ විදිහට ටයිප් කරගත්තාම ඔයාලට පේනවා ඇති උඩින්ම වෙබ්සයිට් එකක් එනවා මෙන්න මේ විදිහට up down කියලා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ වෙබ්සයිට් එක. මෙන්න මේකෙන් තමයි අපි CapCut පරණ විෂන් එක ඩවුන්ලෝඩ් කරගන්නේ. ඔයාලට දැනටම පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි ඩිස්ප්ලේ වෙන්නේ. අපි භාවිතා කරන CapCut එකේ ඇප්ලිකේෂන් එක අප්ඩේට් වෙලා තියෙන විදිහ තමයි මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මම දැනට යූස් කරන CapCut විෂන් එකත් මම ඔයාලට පෙන්නන්නම්. අපි යමු CapCut එකට අපි මම බලමු කොහොමද CapCut එකේ මම යූස් කරන්නේ මොන විෂන් එකද. ඒ වගේම ඇඩ් ප්ලේ වෙන්න පටන් ගත්තේ සාමාන්‍ය 2025 ඒ කියන්නේ 2024 අග වගේ ඉඳලා ඔයාලට පේනවා ඇති මම දැන් CapCut එකේ setting වලට යනවා. setting වලට ගිහපුවාම අපිට පහළින්ම බලා ගන්න පුළුවන් vision කියලා option එකක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මම මගේ දැන් vision එකේ විදිහට තියෙන්නේ 12.0.0 කියලා. ඒ කියන්නේ 12 කියන විෂන් එකේ තමයි මම දැනටමත් භාවිතා කරන්නේ මගේ YouTube වීඩියෝ ඒ වගේම TikTok වීඩියෝ නිර්මාණය සඳහා කිසිම ඇඩ් වලින් ඒ වගේම ප්‍රෝ අයිටම් වලින් කරදරයක් නොවෙන්න. ඒ වගේම මම නැවතත් වෙබ්සයිට් එකට යනවා up down වෙබ්සයිට් එකට. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති පහලින් අපිට පුළුවන් see more කියලා අපිට ඒක පහලට ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඒ කියන්නේ මම භාවිතා කරලා තියෙන CapCut විෂන් එක මෙන්න මේ විදිහට all vision එකක්. ඒ වගේ මෙන්න මේ all vision එක ඩවුන්ලෝඩ් කරගෙන අපිට පුළුවන් සාමාන්‍ය පරිදි වෙනද වගේ අපිට ඇඩ් ප්ලේ වීමක් නැතුව අපිට අවශ්‍ය කරන වීඩියෝ එකක් එඩිට් කරගැනීමේ පහසුව තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ඔයාලා ටිකක් පහළට ගිහපුවම ඔයාලා පේනවා ඇති 12.0.3 මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන විෂන් එකේ දැනට කිසිම ඇඩ් එකක් ප්ලේ වෙන්නේ නැහැ. ඒ වගේම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් ගත්තත් ගොඩක් අයිටම් අපිට ප්‍රී ගන්න පුළුවන්. ඒ වගේම ස්ටිකර්ස් ඒ වගේම අපි හිතමු ඇනිමේෂන් එකක් කියලා ගොඩක් ඇනිමේෂන් අපිට ප්‍රී තියෙනවා. ඒ වගේම දැන් තියෙන අලුත් අප්ඩේට් එකෙන් අපිට ඇනිමේෂන් ඒ වගේම ස්ටිකර්ස් හැම දෙයක්ම වගේ ගොඩක් කරදරකාරී විදිහට තමයි
ඩවුන්ලෝඩ් කරගන්න වෙන්නේ. ඒ වගේම ප්‍රෝ අයිටම් එකක් මිලදී ගන්න ඕනේ වගේ මට්ටමක් තියෙන්නේ. මෙන්න මේ විදිහට all vision එක අපිට ඩවුන්ලෝඩ් කරගෙන අපේ ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මම දැනටමත් CapCut එක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන නිසා මම නැවත වාරයක් ඩවුන්ලෝඩ් කරගන්න යන්නේ නැහැ. මෙන්න මේ විදිහට තමයි. ඊට පස්සේ අපි තව දෙයක් කරගන්න ඕන අපේ Play Store එකේ ඇප්ලිකේෂන් එහෙම නැත්නම් ඇප් ඔටෝ අප්ඩේට් වෙන්න දාලා තියනවා නම් මෙන්න මේ ඔටෝ අප්ඩේට් එක අපි ඕෆ් කරගන්න ඕනේ. මම දැන් කියලා දෙන්නම් කොහොමද Play Store එකේ තියෙන ඔටෝ අප්ඩේට් ඇප්ලිකේෂන් එක අපි වෙනස් කරගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට Play Store ඇප්ලිකේෂන් එක දැන් ඕපන් කරගන්නවා. ඒ වගේම ඔයාලට පේනවා ඇති මම සර්ච් කරලා බලනවා CapCut කියලා. එතකොට මම දැන් ඔටෝ අප්ඩේට් ඕෆ් කරලා තියෙන හින්දා අනිවාර්යයෙන්ම CapCut කියන ඇප්ලිකේෂන් එකේ අප්ඩේට් එකක් වෙන්න ඕනේ. ඔයාලට පේනවාද මෙන්න මේ විදිහට අප්ඩේට් කියලා තියෙනවා. ඔයාලගේ ෆෝන් එකේ ඔටෝ අප්ඩේට් එක ඔන් කරලා තිබුණොත් ඔටෝම මෙන්න මේ අප්ඩේට් එක වෙලා CapCut අලුත් අප්ඩේට් එක තමයි අපේ ෆෝන් එකේ රන් වෙන්නේ. මෙන්න මේ රන් වෙන එක අපි නැති කරගන්නේ කොහොමද කියලා තමයි මම දැන් ඔයාලට වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නේ. ඔයාලට පේනවා ඇති Play Store එකේ ඔයාලට ඉහළින්ම ඔයාලගේ Gmail එකේ logo එක තියෙනවා. එහෙම නැත්නම් Gmail එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතනදී Gmail එකට ගියපුවාම අපිට මෙන්න මේ විදිහට details ටිකක් බලා ගන්න පුළුවන්. මෙතනින් අපි setting කියන item එකට යන්න ඕනේ. setting කියන item එකට ගියපුවාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා network processing කියලා. මෙන්න මේක දෙවෙනියට තියෙන option එක ඔයාලගේ phone එකේ මේ විදිහට වෙනස් තැනක තියෙන්න පුළුවන්. මෙන්න මෙතන ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක අපි අප්ඩේට් කියන්නේ Wi-Fi වලින් අප්ඩේට් වෙන්න තියෙනවද දාලා. එහෙම නැත්නම් අපේ මොබයිල් data use වෙලා අපේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් අලුත් අප්ඩේට් එකක් ආවොත් ඔටෝම අප්ඩේට් වෙන්න නිර්මාණය කරලා තියෙනවද කියලා අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඔයාගේ ෆෝන් එකේ සාමාන්‍ය විදිහට මෙන්න මේ විදිහට තමයි ඇප් එක තියෙන්නේ. කලින්ම බලනකොට අපිට පුළුවන් අප්ඩේට් with internet එහෙම නැත්නම් මොබයිල් data use වෙලා ඔටෝම වගේ ෆෝන් එකේ ඇප්ලිකේෂන් අප්ඩේට් වෙනවා. මෙන්න මේක නැති කරගන්න ඔයාලට පේනවා පහළින්ම තියෙනවා don't to auto update app කියලා. මෙන්න මෙතෙන්ද ක්ලික් එක දාගන්න. මෙන්න මේ විදිහට ක්ලික් එක දාගත්තම ඔයාලට පුළුවන් සාමාන්‍ය පරිදි ඔයාට CapCut එක එහෙම නැත්නම් ඔයාගාව තියෙන කැමති පරණ විෂන් එකක් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ලිකේෂන් අප්ඩේට් වීමකින් නැතිව මේ විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අනිත් ඇප්ලිකේෂන් වලට පුළුවන් Play Store එකට ගිහිල්ලා සාමාන්‍ය පරිදි උදාහරණයක් විදිහට Facebook කියලා හිතනොත් Facebook එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් බලන්න අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවද කියලා. අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙනවා ඔයාලට පුළුවන් අලුත් අප්ඩේට් එක ඔයාගේ මොබයිල් data වලින් අප්ඩේට් කියන තැන ටච් කරගත්තාම අපිට පුළුවන් access එකක් දීලා අප්ඩේට් කරගන්න මේ ඇප්ලිකේෂන් එක. ඒ විදිහටම අනිත් සියලුම ඇප්ලිකේෂන් අපිට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප් අප්ඩේට් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම CapCut එක පමණක් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔටෝ අප්ඩේට් එකක් නොකර සාමාන්‍ය පරිදි ඔයාගේ ෆෝන් එකේ රන් කරගැනීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි මම අද වීඩියෝ එක අවසන් කරන්නේ. ඒ වගේම අලුත් වීඩියෝ එකකින් අපි හමු වෙමු. සියලු දෙනාටම ජයග්‍රාහී දවසක් වේවා. මම on live